ඔව් මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්නේ නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පාඩම ගැන. එතකොට පුළුවන් ඉක්මනට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පාඩමේ තියෙන හැම කොටසම මතක් කරන්න තමයි මේ වීඩියෝ එකෙන් යන්නේ. ඉතින් මම ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පාඩම ගත්තොත් ඒක ප්‍රධාන කොටස් කීපයකට කඩා ගන්නවා. මුලින්ම අපි ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ මොකක්ද කියලා කතා කරමු. ඊට පස්සේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාව, ගුරුත්වාකර්ෂණ විභවය, විභව ශක්තිය, ස්කන්ධයක් වටා තවත් ස්කන්ධයක චලිතය, වියෝග ප්‍රවේගය. එතන මෙන්න මේ කැලියු හය වගේ තමයි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පාඩම වලට කතා කරන්න හම්බ වෙන්නේ. එතකොට අපි ගත්තොත් මේ ගුරුත්වාකර්ෂණ බලය කියන පාර්ට් එක. එතකොට මම මුලින්ම මේ ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ මොකද්ද? ඊට පස්සේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පාඩමේ වෙන්නේ මොනවද කියලා පොඩි හැඳින්වීමක් දීලා ඉන්න. එතකොට අපි ගත්තොත් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පාඩම. පාඩමේ නම ගත්තොත් තේරෙනවා ගුරුත්වාකර්ෂණ කියලා තියෙන්නේ. එතකොට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පාඩමේ අපි කතා කරන්නේ ආකර්ෂණ බල ගැන. ගුරුත්වාකර්ෂණ ආකර්ෂණ බල සීන් එකක් ගැන තමයි කතා කරන්නේ. එතකොට මොන ආකර්ෂණ බල ගැනද කතා කරන්නේ මේ පාඩමේ? ඔව් මේ පාඩමේ අපි කතා කරන්නේ මෙහෙම තියෙනවා ස්කන්ධය. මෙහෙම තියෙනවා තව ස්කන්ධය. ස්කන්ධ දෙකක් අතර ඇතිවන ආකර්ෂණ බල ගැන තමයි අපි මේ පාඩමේ කතා කරන්නේ. සරලවම ගත්තොත්. එතකොට මේ ගුරුත්වාකර්ෂණ බලය ගැන කතා කරද්දී අපිට හම්බ වෙන ඩයල් එකක් නිව්ටන් කියලා. එතකොට මේ නිව්ටන් තමයි මේ ගුරුත්වාකර්ෂණ බලය ගැන නියමයක් හඳුන්වා දුන්නේ. එතකොට අපි කතා කරොත් එහෙම මුලින්ම අපි නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ බලය කියන පාර්ට් එක කතා කරලා ඉමු. ගුරුත්වාකර්ෂණ බලය පිළිබඳ සමීකරණ. ඉතින් අපි ගත්තොත් එහෙම නිව්ටන් කියන එක්කෙනා කියනවා මෙහෙම තියෙනවනේ එක ස්කන්ධයක්. මෙහෙම තියෙනවනම් තව ස්කන්ධයක්. මේ ස්කන්ධ දෙක අතර ආකර්ෂණ බලයක් ඇති වෙනවා කියලා කියනවා. මෙහෙම ස්කන්ධයක් තියෙනවනම් මෙහෙම තව ස්කන්ධයක් තියෙනවා. මේ ස්කන්ධ දෙක අතර ආකර්ෂණ බලයක් ඇති වෙනවා කියලා කියනවා. එතකොට අන්නේ ඇති වෙන ආකර්ෂණ බලය තමයි ඇති වෙන්නේ. අන්නේ ඇති වෙන ආකර්ෂණ බලය සමානුපාතික වෙනවා කියන මේ ස්කන්ධ දෙක අතර ගුණිතයට. මේ ස්කන්ධ දෙක අතර ගුණිතයට සමානුපාතික වෙනවා කියනවා. ආයි මේ ස්කන්ධ දෙක අතර දුර තියෙනවනේ මේ කේන්ද්‍ර දෙක අතර තියෙන දුර. ඒ දුරේ වර්ගයට සමානුපාතික වෙනවා කියනවා. එතකොට නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයෙන් නිව්ටන් කියනවා ස්කන්ධ දෙකක් අතර ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය ස්කන්ධ දෙක අතර ගුණිතයට අනුලෝමව සමානුපාතිකයි. ස්කන්ධ දෙක අතර දුරේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතිකයි කියලා. તો නිව්ටන් මෙන්න මෙහෙම කතාවක් කියනවා. එතකොට එයා තව කියනවා මෙන්න මේ ඇති වෙන බලය ආකර්ෂණ බලයක් අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක් කියලා කියනවා. මේ ස්කන්ධ දෙක අතර ඇති වෙන බලය අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක් කියලාත් කියනවා. එතකොට මොකද්ද මේ අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක් කියන්නේ? අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක් කියන්නේ මේ ස්කන්ධින්ද මෙයා මත ඇති වෙන බලය F නම් මේ ස්කන්ධින්ද මෙයා මත ඇති වෙන බලය F. ඒ කියන්නේ මේ බල දෙකම සමානයි. ආකර්ෂණ බල දෙක සමානයි දිශාව විරුද්ධ. ඔන්න ඕක තමයි නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයෙන් කියන්නේ. ඉතින් අපි ගත්ත නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියම කොහොමද කියන්නේ? ස්කන්ධ දෙකක් අතර ඇතිවන අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය ස්කන්ධ දෙක අතර ගුණිතයට අනුලෝමව සමානුපාතිකයි. ස්කන්ධ දෙක අතර දුරේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඒතර මෙන්න මේකෙන් අපි සමීකරණයක් ගන්නවා F සමානුපාතිකයි mm යට r වර්ගය කියලා. මේ සමානුපාතික නැති කරන දාන නියතය. ඒතර මේක කියනවා g mm යට r වර්ගය කියලා. ඒතර මෙන්න මේ g තමයි සර්වට්ට ගුරුත්වාකර්ෂණ නියතය. මොකද්ද මේ g? සර්වට්ට ගුරුත්වාකර්ෂණ නියතය. g ගේ අගය දෙනවා 6.67යි 10-11යි. ඒක කියන්නේ n m වර්ගය kg ඍණ 2. ඔව් එතකොට මේ g තමයි සර්වට්ට ගුරුත්වාකර්ෂණ නියතය. එතකොට මේ සර්වට්ට නියතයක් කියන්නේ මේක විශ්ව ඕන තැනකට වළංගුයි. ඒ කියන්නේ පෘථිවියට විතරක් අදාළ දෙයක් නෙවෙයි හැමතැනටම වළංගු නියතයක්. ඒකේ අගය දෙනවා 6.67යි 10-11යි nm වර්ගය kg ඍණ 2. මේක g උත්තරත් fr වර්ගයට mm නෙන්නේ. ඒතර nm වර්ගය kg ඍණ 2. මේක වලට ගණන් හදන්න ලේසි වෙන්න ඕන නම් 20 බෙදීම 3යි 10-11 කියලා දාගන්නත් පුළුවන්. MCQ වගේ හදද්දි ශනිකව 20 බෙදීම 3යි 10-11 කියලා හදාගෙන යන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙම ස්කන්ධ දෙකක් අතර ඇති වෙන ආකර්ෂණ බලය අපිට මෙන්න මේ සූත්‍රයෙන් පාවිච්චි කරලා හොයාගන්න පුළුවන්. අපි පොඩි උදාහරණයක් ගත්තොත් මෙහෙම තියෙනවා කිලෝග්‍රෑම් 20ක ස්කන්ධයක්. මෙහෙම තව තියෙනවා කිලෝග්‍රෑම් 10ක ස්කන්ධයක්. මේ දෙක අතර පරතරය හිතමු කිලෝමීටර් 10ක් දීලා තියෙනවා කියලා. එහෙනම් මේ දෙක අතර ඇති වෙන ගුරුත්වාකර්ෂණ බලය F හොයන්න කිව්වොත් අපිට F ගන්න පුළුවන් මොකෙන්ද g mm යට r වර්ගය F. මම සුළු කරන්න ලේසි වෙන දානවා 20 බෙදීම 3යි 10-11ක් m ට එකක් 20යි අනිත් එක දීලා තියෙනවා 10යි යට r වර්ගය. r ට දාන්න එතකොට කිලෝමීටර්නේ. මේක මීටර කරලා ආදේශ කරන්න ඕන. එතකොට මේක අපි ගත්තොත් 10/4යි මීටර වෙනවා. කිලෝ මේක 10/3යි කිලෝ කියන එක මීටර වෙද්දි මේ 10/3 මේ 10 10/4ක් වෙනවා.
14 R වර්ගයෙන් මෙතන වර්ග කරනවා. මේක සුළු කරාම අපිට මේ ස්කන්ධ දෙක අතර ඇති වෙන ආකර්ෂණ බලය හොයාගන්න පුළුවන්. ඔයාලට තේරෙයි මේ ස්කන්ධ දෙක අතර ඇති වෙන මේ ආකර්ෂණ බලය එන්නේ 10 ඍණ බලයක් පොඩි උත්තරයක් එන්නේ කියලා. දැන් මේක සුළු කරොත් එන්නේ ගොඩාක් පොඩි උත්තරයක්. මම සුළු කරොත් එන්නේ තව 10 ඍණ යම් කිසි ගානක් එන්නේ. يعني 15 16 17ක පොඩි ගානක් එන්නේ. ඒතකොට මේ එතන ඔයාලට තේරෙනවා ඇති මෙතන මේ ස්කන්ධයක් අතර තියෙන මේ ගුරුත්වාකර්ෂණ බලය නොසලකිය හැකි තරම් ගොඩාක් පොඩි. ඒක නොසලකිය හැකි තරම් ගොඩාක් පොඩි. ඒකින්ද සාමාන්‍ය මෙහෙම එක මිනිස්සෙක්ද තව මිනිස්සෙක්ද දෙන්නේ එහෙම ආකර්ෂණය කරලා ඇලවෙන්නේ නැහැ. හරිද? ඔව්. ඒතකොට F ට සැලකිය යුතු අගයක් එන්න නම් මොකද්ද වෙන්න ඕන? මෙන්න මේ එක M එකක්. එක M එකක් M දෙකම දෙකක ඉතා විශාල වෙන්න ඕන. එතකොට තමයි මේ F ට සැලකිය යුතු අගයක් එන්නේ. හරිනේ. ඒතකොට නිකම් මෙහෙම ස්කන්ධ දෙකක් තිබ්බ කියලා ඒ දෙකට ලොකු ආකර්ෂණ බලයක් පොඩි ආකර්ෂණ බලයක් එනවා නොසලකිය හැකි තරම් සැලකිය යුතු ආකර්ෂණ බලයක් එන්න නම් මේ එකෙන් එකක් ගොඩාක් ලොකු වෙන්න වෙනවා. හරි. හරි. ඊළඟට අපි කතා කරමු ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව කියන්නේ මොකක්ද? කොයි හරි තියෙනවා නම් ලොකු ස්කන්ධයක්. අදාළ ස්කන්ධේ ඉඳලා කිසියම් දුරකින් මේ වගේ පොයින්ට් එකක තියෙන ඒකක ස්කන්ධයක් මත ඇති වෙන බලයට අපිට කියන්න පුළුවන් ඒ අදාළ පොයින්ට් එකේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව කියලා. මොකද ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව කියන්නේ කිසියම් ලක්ෂයක තබන ලද ඒකක ස්කන්ධයක් මත ඇති වෙන ගුරුත්වාකර්ෂණ බලය. කිසියම් ලක්ෂයක තබන ලද ඒකක ස්කන්ධයක් මත ඇති වෙන ගුරුත්වාකර්ෂණ බලය තමයි ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව කියන්නේ. එතකොට මුළු බලය අපි ගන්න පුළුවන් F කියලා. එතකොට ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව අපි කියන්නේ ඒකක ස්කන්ධයක් මත බලන්නේ. එහෙනම් ස්කන්ධයෙන් බෙදුවොත් G සමාන F බෙදීම M වෙනවා. එහෙම නැත්තම් මේක ලියන්න පුළුවන් G සමාන F කියන්නේ G M යට R වර්ගයනේ. මෙතෙන් දැන් තියෙන ඒකක ස්කන්ධයක් නේද මේක M ගෙන් බෙදුවාම මේ විදිහට අපිට ගන්න පුළුවන්. හරිද? ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව අපිට ගන්න පුළුවන් G M යට R වර්ගය. එතකොට මේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව කියන්නේ මොකද්ද? මේ පොයින්ට් එකේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව කියන්නේ ඒ පොයින්ට් එකේ තියෙන ඒකක ස්කන්ධයක් මත ඇති වෙන බලය. මේ වගේ තරම් ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව කියන්නේ මොකද්ද? අදාළ ඒ පොයින්ට් එකේ තියෙන ඒකක ස්කන්ධයක් මත ඇති වෙන බලය. dm යට මේ දුර අපි නිකන් R2 කිය R2 වර්ගය. තේරුණාද? ඒක ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව අපිට ඔන්න ඔය විදිහට හොයාගන්න පුළුවන්. හරි. අපි දැන් පොඩි උදාහරණයක් බලමු. මේ වගේ පොයින්ට් එක ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව හොයන්න කිව්වොත් අපිට ඒක හොයන්න පුළුවන් G සමානයි Gm යට R වර්ගයෙන්. එතකොට G දීලා තියෙනවා G කියන්නේ 20 බෙදීම 3යි 10 ඍණ 11යි. M එනවා 20යි යට R වර්ගය කියන මීටර් 10 වර්ගය. මේක සුළු කරාම මේ පොයින්ට් එකේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව අපිට හොයාගන්න පුළුවන්. එතකොට මේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව දෛශිකයක්. ඒක හැම වෙලේම තියෙන්නේ මේ ස්කන්ධ කේන්ද්‍ර දෙසට දෛශිකය. එතකොට මේ වගේ පොයින්ට් එකේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව හෙව්වොත් ඒක තියෙන්නේ මෙන්න මෙයා කේන්ද්‍රය මේ පැත්තට. හරි නේද? ඊළඟට අපි ගත්තොත් මෙහෙම තියෙන ස්කන්ධ දෙකක්. මේ ස්කන්ධ දෙකින්ද කිසියම් පොයින්ට් එකක් මෙහෙම අපි සලකමු. මේ වගේ පොයින්ට් එකක්. මේ වගේ පොයින්ට් එකක තියෙන ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව හොයන්න ගියොත් S1 S2 මේ වගේ පොයින්ට් එකක තියෙන ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව හොයන්න ගියොත් මේ ස්කන්ධින්ද මේ පොයින්ට් එකේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව වෙනවා මෙහෙට. මේ ස්කන්ධින්ද මේ පොයින්ට් එකේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව වෙනවා මෙහෙට. එතකොට සංප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව ගන්න ගියොත් එක පැත්තක තියෙන ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව වෙනවා සංප්‍රයුක්ත මේ පැත්තට වල මේ පැත්තට තියෙන එක අනිත් පැත්තට තියෙන එක අඩු කරන්න වෙනවා. ඒක ඩෙල්ටා G අපිට ගන්න පුළුවන් G M1 යට S1 වර්ගය මේ පැත්තට තියෙන ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව G නියතේ M1 යට S1 වර්ගය අනිත් පැත්තට තියෙන අඩු කරාම G M2 යට S2 වර්ගය කියලා එනවා. එතකොට කොයි හරි ස්කන්ධ දෙකක් හින්දා දෙන ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව හොයන්න කිව්වොත් එක්කෙනෙක් හින්දා දෙන ශ්‍රේෂ්ඨ තීව්‍රතාව හොයලා අනිත් එක්කෙනා හින්දා දෙන ශ්‍රේෂ්ඨ තීව්‍රතාව හොයලා දෙපැත්තෙන් තියෙන අඩු කරන්න වෙනවා. හරි. එතකොට ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව සංප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව අපිට මේ විදිහට ගන්න පුළුවන්. එතකොට මෙතෙන්ද අපි වැදගත් දෙයක් ගැන කතා කරනවා උදාසීන ලක්ෂ්‍ය කියලා එකක්. මොකද්ද? උදාසීන ලක්ෂ්‍ය. උදාසීන ලක්ෂ්‍ය කියන්නේ සංප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව බිඳුවක් වෙන තැනකට. උදාසීන ලක්ෂ්‍ය කියන්නේ මේ සංප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව බිඳුවක් වෙන තැනකට. ඒතර උදාසීන ලක්ෂ්‍යයක් අපිට හොයන්න පුළුවන්. මෙන්න මේක සමානයි බිඳු වෙන අවස්ථාව සංප්‍රයුක්ත බිඳුවක් වෙන අවස්ථාව. ඒතකොට මේ පැත්තේ තියෙන G1 මේ පැත්තේ තියෙන G2 සමාන නම් අපි ඒ වගේ පොයින්ට් එකකට කියන උදාසීන ලක්ෂ්‍යයක් කියලා. උදාසීන ලක්ෂ්‍යක මේ පැත්තේ සමාන වෙලා කැපිලා ගිහලා සංප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව බිඳුවක් වෙනවා. ඒතර අපි උදාසීන ලක්ෂ්‍යයක් ගත්තොත් අපිට ගන්න පුළුවන් Gm1 යට x1 වර්ග සමානයි Gm2 යට S2 වර්ග. උදාසීන ලක්ෂ්‍ය මේ වගේ වෙන්න ඕන. මේ ටික අපි සුළු කරාම M1 යට S1 වර්ග සමානයි M2 යට S2 වර්ග වෙනවා. ඒතර උදාසීන ලක්ෂ්‍යයක් අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. උදාසීන ලක්ෂ්‍ය හොයද්දී
මේ S1 S2 තමයි අපිට හොයන්න ඉන්නේ. ඒතර මෙහෙම පාවිච්චි කරලා අපිට හදා ගන්න පුළුවන්. හරි ඊළඟ කතා කරමු පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය ගැන. ඒතර මම කිව්වා මොකද්ද ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් කියන්නේ මොකද්ද? දෛසිකයක්. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය මෙහෙම තියෙන ස්කන්ධයක් තියෙන. එයාගේ අවට කොහේ හරි පොයින්ට් එක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාව අපි ගත්තොත් ඒක තියෙන හැම වෙලේම ස්කන්ධයේ දෙසට. ස්කන්ධයේ දෙසට මේක ගන්නගත්තොත් ස්කන්ධයේ දෙසට. ස්කන්ධයේ කේන්ද්‍රයේ දෙසට. හරිනේ. එතකොට මේක දෛසිකයක්. හැම වෙලේම කේන්ද්‍රයේ දෙසට තියෙන. එතකොට අපි දැන් කතා කරමු පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය ගැන. එතකොට අපිට මේ පාඩමේ මේ හැම වෙලේම අපි ඉන්නේ පෘථිවියනේ. එතකොට මේ පෘථිවිය ආවට ඇතුළු ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය එතකොට ඒක අපිට කොහොමද බලපාන්නේ? ඒ වගේ දේවල් ටිකක් අපි දැන් කතා කරන්න යනවා. පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය. මම ගන්නවා පෘථිවිය ස්කන්ධ කැපිටල් M වෙන අර කැපිටල් R වෙන ඝන ගෝලයක් කියලා. හරි ඝන ගෝලයක් කියලා මම පෘථිවිය සලකනවා. පෘථිවිය හරි ඝන ගෝලයක් විදිහට සලකුවොත් මෙහෙම තියෙනවා පෘථිවිය. මේ පෘථිවිය ඇතුලේ ලක්ෂයක් මම ගන්නවා A කියලා. පෘථිවිය අභ්‍යන්තරයේ ලක්ෂයක් කොහේ හරි A කියලා ගන්නවා. පෘථිවිය පෘෂ්ඨ ලක්ෂයක් මම ගන්නවා B කියලා. පෘථිවියෙන් එළිය ලක්ෂය මම ගන්නවා C කියලා. ඒතකොට මේ කේන්ද්‍රය දැන් මේ හැමතැනම තියෙන දොර මේක R1 පෘථිවියේ කැපිටල් R කියලා ගත්තා. එළිය R2. ඒතකොට මේ විදිහට මම ගත්තා. අරගෙන බලුවොත් එහෙම පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය හැම වෙලේම තියෙන පෘථිවිය කේන්ද්‍ර දෙසට. හැම වෙලේම මේ පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය තියෙන කොහෙද? පෘථිවි කේන්ද්‍ර දෙසට. ඒතකොට මේ වගේ එළිය පොයින්ට් එකක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය අපිට තීව්‍රතාව. පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය තීව්‍රතාව. පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය තීව්‍රතාව මේ එළිය පොයින්ට් එක අපිට ලියන්න පුළුවන් ලේසියෙන්ම කෙලින්ම ලියන්න පුළුවන් G අදාළ ස්කන්ධයේ M යට ස්කන්ධෙට තියෙන දුර R2 වර්ගය. කෙලින් මේක ලියන්න පුළුවන්. ඊට පෘථිවි පෘෂ්ඨ මත මේ වගේ පොයින්ට් එකක් ගත්තා. පෘථිවි පෘෂ්ඨ මත මේ වගේ පොයින්ට් එකක් ගත්තා GB ඒකත් අපිට ලියන්න පුළුවන් කේන්ද්‍ර පැත්තට මෙහෙම. පෘථිවි පෘෂ්ඨ මත නම් මේ පැත්තට තියෙන කේන්ද්‍ර පැත්තට GB අපිට ලියන්න පුළුවන්. GB කෙලින්ම GM යට කේන්ද්‍ර මෙතන තියෙන දුර R වර්ගය. ඒතකොට පෘථිවියෙන් එළිය ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය හැම වෙලේම පෘථිවි කේන්ද්‍ර දෙසට G පෘථිවි ස්කන්ධයට මේ විදිහට ලියන්න පුළුවන්. පෘථිවි පෘෂ්ඨ මතදී මේ විදිහට ලියන්න පුළුවන්. ඒතකොට පෘථිවි පෘෂ්ඨ මතදී අපිට පෘථිවි පෘෂ්ඨ මතදී ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය GB නැත්නම් G කියලා ගත්තොත් ඒක සමානයි GM යට R වර්ගය කියලා ලියන්න පුළුවන්. ඒතකොට මේ පෘථිවි පෘෂ්ඨ මතදී ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය G සමානයි GM යට R වර්ගනේ. මේක අපි විශේෂ විදිහට GM සමානයි මේ වෙලාවේදී GR වර්ගය කියලා ගන්න පුළුවන්. හරි. පෘථිවි පෘෂ්ඨ මතදී ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය G න. පෘථිවි ආරය R න. පෘථිවි අපිට පෘථිවි ස්කන්ධ කැපිටල් M න. මේ විදිහට අපිට ලියන්න පුළුවන්. හරි. එතකොට පෘථිවි පෘෂ්ඨ මතයක හොයන එකත් ලේසියි. පෘථිවියෙන් එළිය ලක්ෂයක හොයන එකත් ලේසියි. හැබැයි අපිට කේස් එකනේ පෘථිවි අභ්‍යන්තර ලක්ෂයක හොයන්න ගියාම ඒතර මේ පෘථිවි අභ්‍යන්තර ලක්ෂ්‍ය ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ තීව්‍රතාව අපි බලමු මේ A පොයින්ට් එක මම මෙයාට ටිකක් කරනවා. එහෙම ගත්තොත් පෘථිවි ආරය කැපිටල් R. මෙහෙම R1 දුරකින් පෘථිවි අභ්‍යන්තරයේ මෙහෙම A කියලා පොයින්ට් එකක් තියෙනවා. මේ A පොයින්ට් එකේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය තීව්‍රතාව හොයන්න කිව්වොත් ඒක අපිට හොයන්න පුළුවන් මෙහෙම G සමානයි අපි දන්නේ GM යට R වර්ගය සාමාන්‍ය සූත්‍රය G සමානයි GM යට R වර්ගය. හැබැයි දැන් මේ පෘථිවිය ඇතුලේ ලක්ෂ්‍ය සලකද්දී අපිට මේ පෘථිවිය සම්පූර්ණ ස්කන්ධෙම සලකන්න බෑ. ඒක සාධාරණ නෑ. ඇයි අපි ගත්තොත් එහෙම මේ වගේ පොයින්ට් එකක ඉඳන් මේ වගේ පොයින්ට් එකක් සලකුවොත් මේ ස්කන්ධ සලකන ප්‍රශ්නය නෑ. යාගෙන් එළියනේ. එතකොට මේ සම්පූර්ණ ස්කන්ධය මෙයා අදිනවා කියලා ගන්න පුළුවන්. මේ වගේ පොයින්ට් එකක් සලකුවොත් මේ සම්පූර්ණ ස්කන්ධය මෙයා අදිනවා කියලා ගන්න පුළුවන්. හැබැයි මේ වගේ පොයින්ට් එකක් සලකුවොත් මේ ටික එළියනේ තියෙන්නේ. එතකොට යාලා මෙයාව මෙහෙට අදිනවා කියලා කියන්න බෑනේ. ඒක නිසා අපි මේ වගේ අවස්ථාවක සලකන්නේ මේ අභ්‍යන්තර ලක්ෂ්‍ය ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය හොයද්දී සලකන්නේ මෙන්න මේ අභ්‍යන්තර ස්කන්ධය විතරයි. මෙන්න මේ අභ්‍යන්තර ගෝලීය ස්කන්ධය විතරයි. අභ්‍යන්තර ගෝලීය ස්කන්ධය විතරයි. ඒක අපි ගත්තොත් M dash කියලා අභ්‍යන්තර ගෝලීය ස්කන්ධය අපි ගත්තොත් M dash කියලා GA අපිට ලියන්න පුළුවන්. G M dash යට R1 වර්ගය. GM dash යට R1 වර්ගය. එතකොට මේ M dash කියන්නේ මොකක්ද කියලා අපි හොයා ගන්න ඕන. අපි ගත්තොත් පෘථිවි ආරය කැපිටල් R නේ. පෘථිවිය ඝනත්වය මම ගත්තොත් ρ කියලා. පෘථිවිය ඝනත්වය මම ගත්තොත් ρ කියලා. ස්කන්ධය අපිට ගන්න පුළුවන් ඝනත්වය වතාව පරිමාව. එහෙනම් පෘථිවි මූලික ස්කන්ධය ලියන්න පුළුවන් ඝනත්වය වතාව පෘථිවි පරිමාව 4 3 5 කැපිටල් R ඝනය. 4 3 5 කැපිටල් R ඝනය. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම M dash කියන්නේ මේ ඇතුළේ කොටසනේ. ඇතුළේ කොටසට අදාළ වෙන R වෙන්නේ R1. ඒතකොට යාගේ පරිමාව අපිට ලියන්න පුළුවන් ρ වතාව 4 3 5 R1 ඝනය. මේ දෙක අපි සුළු කරොත් අපිට එනවා මේක බෙදීම මේකෙන් m බෙදීම කැපිටල් M අපිට ගන්න පුළුවන් R1 ඝනයට කැපිටල් R ඝනය. මෙතනින් සිම්පල් M අපිට ගන්න පුළුවන් කැපිටල් M වතාවක් R1 ඝනයට සිම්පල් R ඝනය. හරි නේද? සිම්පල් M නැත්නම් M dash මේ අතුලි ස්කන්ධ M dash අපි හොයාගත්තා මෙන්න මේ විදිහට. ඒක මෙතෙන්ට ආදේශ කරොත් G
GM R1 ගණයට R ගණය මේක සුළු කරොත් අපිට ගන්න පුළුවන් GM යට R ගණය වතාවක් R1. එතකොට මේ වගේ අතුලේ පොයින්ට් එක ගුරුත්වාකර්ෂණ ශක්තියට අපිට මෙන්න මේ සූත්‍රයෙන් ගන්න පුළුවන්. G කැපිටල් M කියන පුතේ මුළු ස්කන්ධය, කැපිටල් R කියන පුතේ මුළු අරය, පුතේ සම්පූර්ණ අරය වතාවක් R1. මේක ගන්න. තේරුණාද? ඒතර අපි සැලකුවොත් එහෙනම් මෙයාගේ ඉඳන් මෙහෙම එළියට යන්න කැපිටල් M වෙනස් වෙන්නේ නැහැ. පෘථිවි ආරය වෙනස් වෙන්නේ නැහැ. මේ සිම්පල් R1 විතරයි වෙනස් වෙන්නේ. එහෙනම් මේ GA අපිට ලියන්න පුළුවන් සමානුපාතිකයි R1 කියලා. මෙයාගේ ඉඳන් එළියට තියෙන දුරට සමානුපාතික වෙනවා. ඒ ඇතුලේ ගුරුත්වාකර්ෂණ තීව්‍රතාව. හරි නේද? එතකොට අපි දැන් අභ්‍යන්තර ලක්ෂ්‍ය ගුරුත්වාකර්ෂණ තීව්‍රතාව හොයන විදිහක් ගත්තා. ඒක සමානුපාතික වෙනවා කේන්ද්‍රයෙන් තියෙන දුරට. හරිනේ? හරි. එතකොට අපි දැන් මේ අභ්‍යන්තර ලක්ෂ්‍ය ගුරුත්වාකර්ෂණ ශක්තියතාව ගන්න පුළුවන් G සමානයි G M R1 යට කැපිටල් R ගණය. මේ වගේ තැන ගුරුත්වාකර්ෂණ ශක්තියතාව ගන්න පුළුවන් G M යට කැපිටල් R වර්ගය. මේ වගේ තැනක් ගන්න පුළුවන් යාට තියෙන දුර S නම් G සමානයි G M යට x වර්ගය කියලා. එතකොට මේ පෘථිවි පෘෂ්ඨයෙන් එළිය නම් කෙලින්ම G සමානුපාතික 1 යට x වර්ගය කියලා ගන්න පුළුවන්. පෘථිවි පෘෂ්ඨයෙන් එළිය නම් පෘථිවි පෘෂ්ඨයේ ඇතුලේ නම් G සමානුපාතිකයි R කියලා ගන්න පුළුවන්. පෘථිවි පෘෂ්ඨය ඇතුලේ නම් අපිට G සමානුපාතිකයි R කියලා ගන්න පුළුවන්. එහෙනම් අපිට පෘථිවියට ගුරුත්වාකර්ෂණ ශක්තිය වෙනස් වීම මේ විදිහට ප්‍රස්තාරගත කරන්න පුළුවන්. දුරත් එක්ක පෘථිවි ආරේ මේ වගේ තැනක් නම් පෘථිවි ආරේ ගාවට එනකම් ගුරුත්වාකර්ෂණ ශක්තිය සමානුපාතික වෙනවා අදාළ දුරට මේ විදිහට අඩු වෙනවා ඊට පස්සේ. මේ සිගේ G සමානුපාතිකයි R. මේ විදිහට අපිට ගන්න පුළුවන්. අනන්තදී බිඳුවක් වෙනවා. ගුරුත්වාකර්ෂණ ශක්තිය අනන්තදී බිඳුවක් වෙනවා. හරි නේද? එතකොට ඔන්න විදිහට අපිට පෘථිවි ගුරුත්වාකර්ෂණ ශක්තිය කතා කරන්න පුළුවන්. හරි. ඊළඟට අපි කතා කරමු ගුරුත්වාකර්ෂණ විභවය කියන්නේ මොකක්ද කියලා. ගුරුත්වාකර්ෂණ විභවය අපි කිසියම් ලක්ෂ්‍ය ගුරුත්වාකර්ෂණ විභවය කියන එක අර්ථ දක්වුවොත් ඒක අපිට අර්ථ දක්වන්න පුළුවන් අනන්තයේ සිට. අනන්ත කියන්නේ ගුරුත්වාකර්ෂණ ශක්තියත් එළිය ගොඩක් එළිය. අනන්තයේ සිට ඒකක ස්කන්ධයක්. අනන්තයේ සිට ඒකක ස්කන්ධයක් අදාළ ලක්ෂයට අනන්තයේ සිට ඒකක ස්කන්ධයක් අදාළ ලක්ෂයට ගෙන ඒමේදී කළ යුතු කාර්ය අපිට ගන්න පුළුවන් අදාළ ලක්ෂ්‍ය ගුරුත්වාකර්ෂණ විභවය කියලා. එතකොට හිතන්න මේ ස්කන්ධයක් තියෙනවා. ඒක දැන් R දුරකින් මේ වගේ පොයින්ට් එකක් තියෙනවා. මෙතන ගුරුත්වාකර්ෂණ විභවය අපිට ගන්න පුළුවන්. අනන්තයේ ඉඳන් ඒකක ස්කන්ධය මේ ලක්ෂයට ගේද්දි කරන්න ඕන කාර්යය. අනන්තයේ ඉඳන් ඒකක ස්කන්ධය මේ ලක්ෂයට ගේද්දි කරන්න ඕන කාර්යය. එතකොට මේ විභවය අපිට ගන්න පුළුවන් ඍණ G M යට R කියලා. විභවය ගන්න පුළුවන් අපිට ඍණ G M යට R කියලා. අනන්තයේ ඉඳන් දැන් මේ ලක්ෂයට ගේන්න කරන්න ඕන කාර්යයට අපි කියනවා මේ ලක්ෂ්‍ය ගුරුත්වාකර්ෂණ විභවය. ඒක අපිට ගන්න පුළුවන් ඍණ G M යට R. එතකොට මේකට මෙතන ඍණ වෙන්න හේතුව තමයි අනන්තයේ ඉඳන් මේ දැන් හිතන්නකෝ අපි මෙහෙම මොකක් හරි වස්තුවක් අතාරිනවා කියලා. මෙහෙම වස්තුවක් අතාරියොත් ඒක මොකද වෙන්නේ? කෙලින්ම වැටෙනවානේ පෘථුවියට. එතකොට ආකර්ෂණ බලයක් නැති නේද? ආකර්ෂණ බලයක් යටතේ ස්කන්ධයක් පෘථුවිය මතට ගේන්න කාර්යයක් කරන්න ඕනේ. ඉබේම එනවනේ. ඉබේම එනවනේ. ඒකින්ද තමයි මෙතන මේක ඍණ වෙන්නේ. ඉබේ එන හින්දා කාර්යයක් කරන්න ඕනේ නැහැ. එයා මත ශක්තියක් ගබඩ වෙන අතරම දුව. ඒතර V සමානයි ඍණ GM යට R ගෙන් අපිට අදාළ ලක්ෂ්‍ය ගුරුත්වාකර්ෂණ විභවය ගන්න පුළුවන්. ඒතර මේ විභවය කියන එක අදිශයක්. මේ විභවය කියන එක අදිශයක්. හරි. ඊළඟ අපි ගත්තොත් එහෙම මෙහෙම ස්කන්ධ දෙකක් තියෙනවා නම් ඒ ස්කන්ධ දෙකෙන්ද කිසියම් ලක්ෂයක ඇති වෙන විභවය. විභවය කියන්නේ අදිශයක්නේ. මේ ස්කන්ධින් ඇති වෙන විභවය අපිට ගන්න පුළුවන් ඍණ G M1 යට R1. මෙයායින් ඇති වෙන විභවය ගන්න පුළුවන් ඍණ G M2 යට R2. එතකොට මෙතන මුළු විභවය අපිට ගන්න පුළුවන් ඍණ G M1 යට R1 ඍණ G M2 යට R2 කියලා. එතකොට නිකම්ම එකතු කරන්න තමයි තියෙන්නේ ගුරුත්වාකර්ෂණ විභවය. හරි. ඊළඟට අපි කතා කරමු ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියන්නේ මොකක්ද කියලා. මෙහෙම තියෙනවා නම් එක ස්කන්ධයක් ඒකක ස්කන්ධයක් මත ඇති වෙන එකනේ අපි විභවය කිව්වේ. අපි සලකන M ස්කන්ධයක් මත ඇති වෙන අනන්තිත M ස්කන්ධය මේ ලක්ෂණ ගේන්න කරන්න ඕන කාර්යය තමයි අදාළ M ස්කන්ධය මත මෙතනින් මේ ස්කන්ධයෙන් ඇති වෙන විභව ශක්තිය වෙන්නේ. එතකොට මේ කැපිටල් M ස්කන්ධය තියෙනවා. මේ සිම්පල් M ස්කන්ධය තියෙනවා. මේ දෙක අතර දුර R නම් මේ දෙක අතර ඇති වෙන විභව ශක්තිය අපිට ගන්න පුළුවන් ඍණ G කැපිටල් M සිම්පල් M යට R විභව ශක්තිය ගන්න පුළුවන්. ඍණ G කැපිටල් M සිම්පල් M යට R කියලා විභව ශක්තිය මේ සූත්‍රයෙන් අපිට ගන්න පුළුවන්. අපි දැන් බලමු මෙහෙම තියෙන ස්කන්ධ තුනක්. මේ ස්කන්ධ තුනෙන්ද මේ ස්කන්ධ තුනේ පද්ධතිය මුළු විභව ශක්තිය ගන්න බැලුවොත් මේ දෙන්න හින්දා ඇති වෙන විභව ශක්තිය අපිට ලියන්න පුළුවන් ඍණ G M1 M2 යට R1. ආයේ මේ දෙන්න හින්දා එක ඍණ G M2 M3 යට R2. ආයේ මේක ඍණ G M1 M2 යට R3.
ඍණ GM1 M2 යට R1 මේක මේක. එතකොට මේ ටික මුළු විභව ශක්තිය මේ ටික එකතු කරා නම් හරි. මම මේ අර එක ලියන්න බැරි ඊට මැද වෙන හින්දා ලිව්වේ. එතකොට මේක මෙතෙන්ට ආව නම් මුළු විභව ශක්තිය අපිට M3 යට R3 මෙන්න මේ M2 M1 නේ. M1 යට R3. මේ විදිහට මුළු විභව ශක්තිය අපිට ගන්න පුළුවන් මේ පද්ධතිය. ඔව් ඊළඟට බලමු විභව ශක්තිය වෙනස් වීම. අපි ගත්තොත් මෙහෙම තියෙනවා නම් පෘථිවියේ ස්කන්ධ කැපිටල් M පෘථිවි ආරය කැපිටල් R කියලා ගමු. හිතන්නකො පෘථිවියේ පෘෂ්ඨයේ ඉඳලා h2සකට පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් h2සකට වස්තුවක් අයින් කරන්න තියෙනවා කියලා. සිම්පල් M ස්කන්ධය පෘථිවි පෘෂ්ඨයෙන් h2සකට අයින් කරන්න තියෙනවා කියලා. විසික් කරන්න තියෙනවා කියලා අයින් කරන්න විසික් කරන්න h2සකට විසික් කරන්න තියෙනවා කියලා. එතකොට මේ පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් මෙතන විසික් කරද්දී මෙතෙන්ට වඩා මෙතන විභව ශක්තිය වෙනස්නේ. එතකොට අපිට මේ විභව ශක්තිය වෙනස් වීම හොයන්න වෙනවා. එතකොට විභව ශක්තිය වෙනස් වීම හොයද්දී මෙතන විභව ශක්තිය අපිට ගන්න පුළුවන් ඍණ GM මෙතන ඉඳන් තියෙන සම්පූර්ණ දුර R ධනේෂ්නේ. R ධනේෂ් තමයි මෙතන විභව ශක්තිය වෙන්නේ. මේ පොයින්ට් එකේ. මේ පොයින්ට් එකේ විභව ශක්තිය වෙන්නේ ඍණ GMM යට R. මේ පොයින්ට් එකේ විභව ශක්තිය වෙන්නේ ඍණ GMM යට R ධනේෂ්. මේ පොයින්ට් එකේ විභව ශක්තිය වෙන්නේ ඍණ GMM යට R. මේ GMM යට R ධනේෂ් මේක R. එතකොට මේ විභව ශක්තිය වෙනස් වීම මේකෙන් මේක අපිට අඩු කරොත් මේ ශක්තිය වෙනස් වීම අඩු කරොත් අපිට ගන්න පුළුවන් මෙතන විභව ශක්තිය වැඩි මේකෙන් මේක අඩු කරොත් GMM ඍණ GMM යට R ධනේෂ් ගෙන් අඩු වෙන්න ඕන ඍණ GMM යට R. මෙතන අපි ගත්තොත් GMM පොදුවට මෙතන එනවා මේක දන්නුනම 1 යට R ඍණ 1 යට R ධන H. යට R නේ. මෙතන එනවා G capital M simple M යට R වතාවක් R ධන H. වතාව මෙතන එනවා H කියලා. එතන මේ අවස්ථාවේ විභව ශක්තිය වෙනස් වීම අපිට ගන්න පුළුවන් GMM H යට R වතාවක් R ධන H. මේ සුළු කිරීම. හරි නේද? හරි. ඊට පස්සේ මේක තමයි විශේෂ අවස්ථාවක් තියෙනවා. ඒ තමයි අපි සැලකුවොත් එහෙම මේ අපි විසික් කරන උස පෘථිවි ආරයට සාපේක්ෂව නොගෙන හැකි තරම් උසක්. දැන් පෘථිවි ආරය සාමාන්‍යයෙන් කිලෝමීටර් 6400ක් විතර 7000ක් විතර කිලෝමීටර්. ඒතකොට ඒකට සාපේක්ෂව මේ h කියන එක නොගෙන හැකි තරම් කියලා හිතන්නකො. හිතන්නකො මේ පෘථිවි ආරය මේ අපි විසික් කරන උසට සාපේක්ෂව ගොඩක් ලොකුයි කියලා පෘථිවි ආරය. ඒ වගේ විශේෂ අවස්ථාවකදී විතර අපිට මෙන්න මේ R ධන H කැලල R ට සමානයි කියලා ගන්න පුළුවන්. හිතන්න 6400ට එකක් එකතු කරා කියලා. එතකොට 6400ට එකක් එකතු කරාම නිකන් දැනෙන්නේ නැති වෙනසක් තියෙනවා. මීටර 10 මීටර 15ක ඔය කිලෝමීටර 6400ට මීටර 15ක එකතු කරාම දැනෙන්නේ නැහැ නේ. ඒක R ධන H සමානයි R කියලා ගන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපිට විභව ශක්තිය ඩෙල්ටා P E ලියන්න පුළුවන් GMM H යට R වර්ගය. GMM H යට R වර්ගය කියලා. ඊට පස්සේ අපි දන්නවා පෘථිවි පෘෂ්ඨයේදී ගුරුත්වාකර්ෂණ තීව්‍රතාව G අපිට ලියන්න පුළුවන් GM යට R වර්ගය කියලා. පෘථිවි පෘෂ්ඨයේ ගුරුත්වාකර්ෂණ තීව්‍රතාව G ලියන්න පුළුවන් GM යට R වර්ගය කියලා. එහෙනම් මේ GM යට R වර්ගය කියලා වෙනුවට මේ සිම්පල් G දාන්න පුළුවන්. එතකොට G මේ M H මෙහෙම ලියනවා. එතකොට විභව ශක්තිය වෙනස MGH කියලා අපිට එනවා. අපි විසික් කරන උස පෘථිවි ආරයට සාපේක්ෂව නොගෙන හැකි තරම් උසක් නෑ. එතකොට ඔයාලා අර යාන්ත්‍රික විද්‍යාව පාවිච්චි කරන MGH කියන එක අපි දාන්නේ ප්‍රොඩියුසර් වෙනස් වීම වලට විතරයි MGH. හරි නේද? එතකොට MGH මෙතනින් ඔප්පු කරගන්න පුළුවන්. හරි. ඊළඟට අපි තව අවස්ථාවක් සැලකුවොත් හිතන්නකො මේ වෙලාවේදී මෙයා මේ වස්තුව මෙතෙන් විසික් කරන චාලක ශක්තියක් දීලා කියලා. එහෙනම් ප්‍රවේගයක් දීලා කියලා. එහෙනම් මෙතෙන්දී අපිට තියෙන චාලක ශක්තිය භාගයක් v වර්ගය නම් මේ විභව ශක්තිය වෙනස භාගයක් v වර්ගයට සමාන කරලා මේ විභව ශක්තිය වෙනස භාගයක් v වර්ගයට සමාන කරලා අපිට v හොයා ගන්න පුළුවන්. මේ විභව ශක්තිය වෙනස භාගයක් v වර්ගයට සමාන කරලා අපිට v හොයා ගන්න පුළුවන්. හරි නේද? හරි. අපි දැන් බලමු වියෝග ප්‍රවේග හොයන්නේ කොහොමද කියලා. ඒතර වියෝග ප්‍රවේග කියන්නේ මොකද්ද? පෘථිවි පෘෂ්ඨයේ තියෙන වස්තුවක් පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයෙන් එළියට VE තමයි වියෝග ප්‍රවේග පාවිච්චි සමීකරණ escape velocity කියන්නේ. escape velocity කියන පාවිච්චි කරන්නේ VE. ඒතර වියෝග ප්‍රවේග කියන්නේ මොකද්ද? පෘථිවි පෘෂ්ඨයේ තියෙන වස්තුව පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයෙන් එළියට. එහෙනම් අනන්තයට යන්න දෙන්න ඕන අවම ප්‍රවේගය. අනන්තයට යන්න දෙන්න ඕන අවම ප්‍රවේගය. අනන්තයට යන්න දෙන්න ඕන අවම ප්‍රවේගය. එතකොට අනන්තයට ගියාම ඇති. වියෝග ප්‍රවේගයෙන් විසිකරොත් වස්තුව අනන්තයට ගියාම ඇති. අවම ප්‍රවේගයෙන් වියෝග ප්‍රවේගයට වඩා වැඩි විසිකරොත් තමයි අනන්තයට එහාට යන්නේ. අවම ප්‍රවේගය. එතකොට වියෝග ප්‍රවේගයෙන් වස්තුව විසිකරොත් අනන්තයට ගියාම ඇති. එහෙනම් අනන්තදායී ප්‍රවේගයක් තියෙන්න ඕන නැහැ. හරි. මේක අපිට හදන්න පුළුවන් ශක්ති සංස්ථිතිය. අපි ගත්තොත් එහෙම පෘථිවි පෘෂ්ඨයේදී දැන් මෙයා වියෝග ප්‍රවේගයෙන් විසිකරනවා මෙයාට තියෙනවා චාලක ශක්තිය. මේ චාලක ශක්තිය අපිට ගන්න පුළුවන් භාගයක් VE වර්ගය.
චාලක ශක්තිය අපිට ගන්න පුළුවන් භාගයක්කෙන් VE වර්ගය. ආයෙ මෙයාට තියෙනවා විභව ශක්තිය. විභව ශක්තිය අපිට ගන්න පුළුවන් පෘථිවි පෘෂ්ඨයේ ඍණ GM යට R. සිම්පල් මේ වස්තු ස්කන්ධ සිම්පල් M කියලා හිතමු. වස්තු ස්කන්ධ සිම්පල් M නම් ඒ චාලක ශක්තිය ගන්න පුළුවන් භාගයක්කෙන් VE වර්ගය. විභව ශක්තිය ගන්න පුළුවන් ඍණ GM යට R. අනන්තයට නම් යන්නේ. අනන්තයේදී අපි ගත්තොත් එහෙම අනන්ත ප්‍රවේග බිඳුවක් ඉඳ චාලක ශක්තිය අපිට ගන්න පුළුවන් බිඳුව. විභව ශක්තිය ගන්න පුළුවන් අපිට ඍණ GM යට අනන්තනේ විභව ශක්තිය එන්නේ බිඳුව. ඇයි ඒ අනන්තදී විභව බිඳුව අනන්ත විභව ශක්තිය එන්නේ බිඳුව. එහෙනම් අනන්තදී මුළු ශක්තිය කීයද? බිඳුව. අනන්තදී මුළු ශක්තිය බිඳුව. මෙතෙන්දී මුළු ශක්තිය එනවා භාගයක්කෙන් VE වර්ගය ඍණ GM යට R. අනන්තදී මුළු ශක්තිය එනවා බිඳුව. මේ දෙක සමාන කරොත් භාගයක්කෙන් මේ දෙක සමාන කරොත් අපිට ගන්න පුළුවන් මොකද්ද? භාගයක්කෙන් VE වර්ගය සමානයි GM යට R. හරි නේද? මෙතෙන්දි මුළු ශක්තිය අපි අනන්තදී මුළු ශක්තියට සමාන කරා. අනන්තදී මුළු ශක්තිය බිඳුවයි. මෙතෙන්දි මේ විදිහ. මේක සුළු කරාම අපිට වියෝග ප්‍රවේගය ගන්න පුළුවන් 2GM යට R. වියෝග ප්‍රවේගය අපිට ගන්න පුළුවන් 2GM යට R. වියෝග ප්‍රවේගය අපිට ගන්න පුළුවන් 2GM යට R. මෙතන 2GM යට R. හරි නේද? වියෝග ප්‍රවේගය මේ විදිහට අපිට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි දන්නවා පෘථිවි පෘෂ්ඨයේදී අපි දන්නවා G R වර්ග සමානයි GM නේ. ඒ කියන්නේ G සමානයි GM යට R වර්ගනේ. ඒතකොට ඒකෙන් GR වර්ග සමානයි GM නේ. ඒක අපිට මෙතෙන්ට ඕන නම් ආදේශ කළා මේක ගන්න පුළුවන් 2ක් GR ගේ වර්ගමූලය කියලා. වියෝග ප්‍රවේගය අපිට 2ක් GR ගේ වර්ගමූලය කියලා ගන්නත් පුළුවන්. හරි නේද? එතකොට වියෝග ප්‍රවේගය ඔය විදිහට එනවා. හරි නේද? හරි. ඊළඟ අපිට කතා කරන්න තියෙන ස්කන්ධයක් වටා කරගෙන තවත් ස්කන්ධ චලිත. උදාහරණයක් ගත්තොත් පෘථිවිය වටා කරගෙන චන්ද්‍රිකාවක චලිත, එහෙම නැත්නම් සූර්යයා වටා කරගෙන ග්‍රහලෝකයක චලිත වගේ එකක් ගන්න පුළුවන්. ඒතර ස්කන්ධයක් වටා තවත් ස්කන්ධයක් කැරකෙනවා නම්, ඒතර මෙයා දැන් මේ පෘථිවිය වටා මෙහෙම කැරකෙනවා කියන්නේ වෘත්ත චලිතයක් කරනවා නම් මේ කේන්ද්‍ර දිශට බලයක් තියෙන්න බෑ. ඒතර මේ කේන්ද්‍ර දිශට තියෙන බලය වෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය. ඒතර මෙයාගේ අපි ගත්තොත් ප්‍රවේගය මේ පැත්තට තියෙන රේඛීය වේගය v කියලා, කේන්ද්‍ර පැත්තට අපි F සමානයි ma දැම්මොත් ගුරුත්වාකර්ෂණ බලය අපිට ගන්න පුළුවන් GMM යට R වර්ග සමානයි MV වර්ගයට R. මෙතනින් අපිට V ගන්න පුළුවන් GM යට R ගේ වර්ගමූලය. V ගන්න පුළුවන් GM යට R ගේ වර්ගමූලය. ඒතකොට ස්කන්ධයක් වඩා කරගෙන තවත් ස්කන්ධයක චලිත ප්‍රවේගය මේ විදිහට ගන්න පුළුවන්. ස්කන්ධයක් වඩා කරගෙන තවත් ස්කන්ධ චලිතයක වෙනම වීඩියෝ එකක් තියෙනවා. ඒකත් ඕනනම් බලන්න. ඒක වෙනම තියෙනවා ඕන ඒකත් බලන්න. ඒතකොට V අපිට ගන්න පුළුවන් GM යට R කියලා. V කියන්නේ මොකද්ද එතකොට? මේ ස්කන්ධ වටා කරගෙන අනිත් පොඩි ස්කන්ධේ වේගය. ඒතකොට එයාගේ කෝණික වේගය ගත්තොත් ඔමේගා අපිට ගන්න පුළුවන් v බෙදීම r කියලා. එහෙනම් ඔමේගා එනවා gm යට r ඝණය කියලා. ඔමේගා අපිට ගන්න පුළුවන් gm යට r ඝණය කියලා. ඔමේගා කියන්නේ මොකද්ද? කෝණික ප්‍රවේගය. මේක වටේ කරගෙන කෝණික ප්‍රවේගය. ඊට පස්සේ මේ ඔමේගා සමාන වෙනවා 2π යට කැපිටල් t ට. මේක අපිට ගන්න පුළුවන් gm යට R ගණයේ වර්ගමූලයට සමානයි කියලා. මේක කියන්නේ 2π යට කැපිටල් t. එහෙනම් මෙතනින් අපිට ගන්න පුළුවන් t සමානුපාතිකයි R ගණයේ වර්ගමූලය. මේ ඔක්කොම නියතන උඩ ටික. එහෙනම් t වර්ග සමානුපාතිකයි R ගණය මෙහෙම ගන්නත් පුළුවන්. t වර්ග සමානුපාතිකයි R ගණය කියලා ගන්නත් පුළුවන්. හරි. එතකොට ස්කන්ධයක් වඩා කරගෙන තවත් ස්කන්ධයක චලිතයේ ප්‍රවේගය අපිට මේ විදිහට ගන්න පුළුවන්. කෝණීය ප්‍රවේගය මේ විදිහට ගන්න පුළුවන්. ආවර්ත කාලය මේ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ස්කන්ධය වටේ මේක කැරකෙද්දි මෙයාගේ චාලක ශක්තිය ගන්න කිව්වා. මෙයාගේ චාලක ශක්තිය අපිට ගන්න පුළුවන් භාගයක්ෙන් v වර්ගනේ චාලක ශක්තිය. તો මේකේ භාගයක්ෙන් v වර්ග වෙනකොට අපිට ගන්න පුළුවන් g කැපිටල් M යට r. g කැපිටල් M සිම්පල් M යට r දෙන දෙකක් ආව. මෙතන දෙකක් ආගෙන අපිට මෙයාගේ චාලක ශක්තිය ගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාගේ අපි විභව ශක්තිය ගත්තොත් විභව ශක්තිය පොටෙන්ෂල් එනර්ජි ගන්න පුළුවන් ඍණ GMM යට R. විභව ශක්තිය ගන්න පුළුවන් ඍණ GMM යට R. මේ GMM යට මේ R නේ. විභව ශක්තිය නෝ මෙහෙම, චාලක ශක්තිය නෝ මෙහෙම. ශක්තිය නෝ මෙහෙම, චාලක ශක්තිය නෝ මෙහෙම. මුළු ශක්තිය කියන්නේ මේ දෙක එකතුව. මුළු ශක්තිය අපි ගත්තොත් මේ දෙක එකතු කරලා ඍණ GMM යට දෙකක් R එනවා. ඒක ස්කන්ධයක් වඩා කරගෙන තවත් ස්කන්ධේ මුළු ශක්තිය ඍණ GMM යට දෙකක් R ගෙන් ගන්න පුළුවන්. මේක සුළු කරන්න පුළුවන් නේ. GMM යට R පොදුයි. මෙතන ඍණ එකක් තියෙනවා, මෙතන භාගය. එක ඍණ භාගය කියන්නේ ඍණ භාගය. ඒතර මේ විදිහට අපිට ගන්න ඍණ එක ධන භාගය කියන්නේ ඍණ භාගය. ඍණ එක ධන භාගය ඍණ භාගය. ඍණ GMM යට දෙකක් R. මේ විදිහට අපිට ගන්න පුළුවන්. ස්කන්ධයක් වඩා කරගෙන තවත් ස්කන්ධයක චලිතය ඔය ටික. ඒතර මේක තව වීඩියෝ එකක් ඕනනම් තියෙනවා. වෙනම මේ කැලේ විතරක් බලා ගන්න ඕන. ඒ වීඩියෝ එක බැලුවත් කමක් නැහැ.
හරි. එතකොට ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ පාඩමේ අපිට කතා කරන්න තියෙන්නේ ඔන්න ඔය දේවල් ටික තමයි. මොකද්ද මුලින්ම ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ මොකද්ද? ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාව කියන්නේ මොකද්ද? ගුරුත්වාකර්ෂණ විභවය කියන්නේ මොකද්ද? පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨය, ඊට පස්සේ ගුරුත්වාකර්ෂණ විභවයේ ශක්තිය, වියෝග ප්‍රවේගය, ස්කන්ධයක් වටා කරගෙන තවත් ස්කන්ධයක චලිත. ඔය සෙට් එක තමයි කතා කරන්න තියෙන්නේ. හරි. අපි එහෙනම් බලමු ශනිකව විනාඩිය වගේ මේ පාඩමේ අපිට කතා කරන්න තියෙන සමීකරණ සෙට් එක මොකද්ද? දැන් කතා කරමු සමීකරණ සෙට් එකෙන් පොඩි සාරාංශයක් අපි ගමු. මුලින්ම අපි ගත්තා ගුරුත්වාකර්ෂණ බලය Gmm යට r වර්ගය. ඊට පස්සේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව G සමානයි Gm යට r වර්ගය. ඊට පස්සේ අපි කතා කරා ගුරුත්වාකර්ෂණ විභවය V සමානයි ඍණ Gm යට r. ඊට පස්සේ විභවයේ ශක්තිය ඍණ Gm යට r. ඊට පස්සේ අපි කතා කරා පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ කතා කරද්දී මෙතන gr වර්ගය සමානයි gm කියලා ගන්න පුළුවන් කියලා කතා කරා. මේ ටික කතා කරා. ඊට පස්සේ අපි ප්‍රස්ථාරයක් කතා කරා. පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ වෙනස් වෙන විදිය මේ විදිහට. ඊට පස්සේ අපි කතා කරා වියෝග ප්‍රවේගය ගැන. වියෝග ප්‍රවේගය අපි ගත්තා 2gm බෙදීම r ගේ වර්ගමූලය කියලා සූත්‍රයක් වියෝග ප්‍රවේගය. ඊට පස්සේ උදාසීන ලක්ෂ්‍ය කියලා කතා කරා. අර මේ පැත්තේ තියෙන ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාව අනිත් පැත්තේ තියෙන ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාව සමාන වෙන අවස්ථාව. ඔය ටික තමයි මූලික දේවල් ටික. ඊළඟට අපි අර ස්කන්ධයක් වටා කරගෙන තවත් ස්කන්ධයක චලිත ඒකේ ප්‍රවේගය v ගත්තොත් ඒක එනවා gm බෙදීම r ගේ වර්ගමූලය කියලා. මෙතන අර වියෝග ප්‍රවේගයනේ දෙක මෙතන එක නෑ. ඊට පස්සේ මෙයා ඔමේගා ගත්තා gm යට r ගණයේ වර්ගමූලය. ඊට පස්සේ t වර්ග සමානුපාතිකයි r ගණය කියලා එකක් ගත්තා. ඊට පස්සේ මෙයාගේ මුළු ශක්තිය ඍණ gmm යට 2ක් r කියලා අපි ඔප්පු කරා. ඊට පස්සේ තව එකක් අර විභව ශක්තිය වෙනස් වීම අපි ගත්තා. ඍණ විභව ශක්තිය වෙනස් වීම අපි ගත්තා gmm h යට r වතාවක් r ධන h කියලා. ඊට පස්සේ කුඩා උස වෙනසක් නම් මේක අපි ගත්තා mg ට ගන්න පුළුවන් කියලා. මේ ටික තමයි අපි ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ පාඩමේ කතා කරේ. එතකොට අද ඉඳන් අපෝ කලින් වගේම වීඩියෝ සෙට් එකක් දානවා. channel එකේ තියෙන වීඩියෝ සෙට් එක වගේම ඔයාලා මේ සැරේ exam එකට මොන වෙන ගෙසින් සරව මේ සෙට් එකකුත් මම දාන්න ඉන්නේ. ඒකෙන් හින්දා මේ ටික බලන්න මොන හරි දෙයක් තිබ්බොත් මට මැසේජ් එකක් දාන්න. මේ නම්බර් එකට මට මැසේජ් එකක් දාලා තියන්න. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත්. හරි එහෙනම් thank you.